ආයිබෝන් ඔයා මේක තුලා තියෙන ටෙක් අප් YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔයාලා මේ දවස්වල අහලා ඇති ටිමෝ එක. ටිමෝ එක මේ දවස්වල ජනප්‍රිය මැප් එක කියන්නේ ටිමෝ එකේ බඩු ගොඩක් ලාභයි කියලා කියනෝනේ. ඉතින් මේ දවස්වල ගොඩක් කටි ටිමෝ එකේ ඕඩර් දාන එක පිට. පළවෙනි ඕඩර්ස් ටික එනවා දාපු ගමන් දවස් 10ක් දවස් 7ක් ඇතුළත එනෝනේ. ඊට පස්සේ ඔයාලා දාන ඕඩර් එකේ නැහැ දැන් මල් වාසියක් දැවතේ මල් වාසියක ඉන්නේ මල් ටික විතරක් එනවා පෝච්චිය නැහැ ඔන්න ඔහොම කතා තියෙනවනේ. ඉතින් මං කියන්නම් ඔයාලා කොහොමද මේක කරන්න කියලා. ඉතින් එයාලා කරන්නේ පළවෙනි සැරේම දාන්න ටික එනවා. ඊට පස්සේ ඔයාලා තියෙන බඩු ලාභින්ද එකේ දාන ටට්ටක් ගාලා ඕඩර් ටික. ඊට පස්සේ සල්ලි නැහැ ඊළඟට බඩු ටික එන්නෙත් නැහැ. අන්න එහෙම වෙනවනේ. ඉතින් ඔයාලා ගොඩක්ම කරන වැරද්ද තමයි ඔන්ලයින් බැංකින් කරත් ඔන්ලයින් පේමන්ට් වලදී ගොඩක්ම වැරදි කරනවා. ඒ කියන්නේ ඔන්ලයින් බැංකින් පේමන්ට් ඔන්ලයින් ඔයාලා මොනවා හරි භාණ්ඩයක් ගෙන්නව ගන්නවා අන්න ඒ වගේ වෙලාවදී ඔයාලා කරන ගොඩක් වැරද්ද තමයි දැන් දරාස් එක ගමුකෝ උදාහරණයක් දරාස් එකේ තියෙනවා ඒකේ වෙනම විස්තරයක් තියෙනවා දැන් රින් ලයිට් එකක් ගත්තොත් එහෙම ස්ටෑන්ඩ් එක විතරක්ද රින් ලයිට් එක විතරද කියලා ඒකේ විස්තරයක් තියෙනවනේ. ඉතින් ඔයාලා කරන්නේ රින් ලයිට් එක දැක්ක ගමන් ගිහලා ඕඩර් එක දාන්න. එහෙම දාන්න යන්න එපා. ඔයාලා ඉස්සෙල්ලාම බලන්න හොඳට කියවලා බලන්න ඉංග්‍රීසියෙන් වුණත් තේරෙන ඉංග්‍රීසියෙන් තියෙන්නේ නිකන් ඔය ගොඩක් ගැඹුරට එහෙම නෑනේ පොඩ්ඩක් කියවලා බලන්න. කියවලා බලුවම පස්සේ හොඳට තේරෙනවා මේක මොකක්ද එවන්නේ මේකේ ප්‍රයිස් එක කොහොමද සේම් ප්‍රයිස් එකක් තියෙනවද අන්න ඒ විදිහට හොඳට බලන්න. ඔයාලා රිටර්න් කරන්න පුළුවන්ද වොරන්ටි එකක් තියෙනවද අන්න ඒ විදිහට බලන්න ඔයා. ඉතින් ඔයාලා බලන්න ඊට පස්සේ රිවිව්ස් ඒ කියන්නේ ගොඩක් අය අරගෙන මේක දාලා තියෙනවා. දැන් ගොඩක් දන්නේ තරු 5ක් තියෙනනේ. අන්න ඒ විදිහට දාලා තියෙනවා. තරු 4.7යි අන්න එහෙම දාලා තියෙනවා. ඔයා බලන්න අන්නේ රිවිව්. ඊට පස්සේ ගිහින් ඒ කට්ටිය දාලා තියෙනවා මේක මෙහෙම දැන් රින් ලයිට් එක ගමුකෝ අපි උදාහරණයටම රින් ලයිට් එක ගත්තොත් එහෙනම් මේකේ මේ ස්ටෑන්ඩ් එක හයිය නැහැ. මේක මේ මෙහෙම. ඒ විදිහට දාලා තියෙනවනේ. අන්න ඊට පස්සේ ඔයාලට තේරෙනවා මේක බයි කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ විදිහට ඔයා මේක හොඳට හිතලා බලලා ඔයාගේ උවමනා වෙන දෙයක් නම් අනිවාර්යෙන් බයි කරලා ගන්න. ඒ කියන්නේ ටිමෝ එක නම් මේ දවස්වල දැන් නම් ටිමෝ එක ලංකාවේ නැති වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ ටිමෝ එකක් අපිට ඉස්සරහට ටිමෝ ඇප් එක පාවිච්චි කරන්න බැරි වෙයි කියලා හිතනවා. ඉතින් මම දැන් ගොඩක් YouTubers මේක ගැන වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඔයා මේ ඔන්ලයින් වැඩ කරද්දි බොහොම පරිස්සමෙන් ඔයාලා කාඩ් එහෙම දෙන්න වෙනවා. ඒ විදිහට ඔයා වෙනම ඊමේල් එකක් කාඩ් එකක් තියාගන්න. ඔයාලගේ වෙනම වැදගත් ඊමේල් තියෙනවා. එහෙම නැත්නම් කාඩ් තියෙනවා. බැංකු කාඩ්. ඔය සල්ලි තියෙනනේ. ඉතින් දැන් ඔය ටිමෝ එක වගේ ඔය වගේ ඇප් එකකට අපේ ඩීටේල්ස් දුන්නාන් පස්සේ හදිසියෙම තව ස්කෑම් එකක් වෙලා ඔය කාඩ් වලින් සල්ලි කපනොත් එහෙම අන්න ඒවත් ඔයාලා හිතලා බලලා මේ ඔන්ලයින් වැඩ කරද්දී ඔයාලා අනිවාර්යෙන් පාවිච්චි කරන්න. හොඳට මොලේ කල්පනා කරලා ඕනේ මේ බඩු ගෙන්නවන්නත් ඒ කියන්නේ මේවා ගොඩක් අය කරන්නේ ස්කෑම් එකක් ඉදිරියට. දැන් දරාස කියනනම් අපිට ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන්. ඒ වගේම කෑෂ් ඔන් ඩිලිවරි. ඒ කියන්නේ අපිට ගෙදරට ආවම අපිට කුරියර් සර්විස් එක හරහා ගෙදරට එනවා. ඊට පස්සේ අපිට මේක සල්ලි දීලා ගන්න තියෙන්නේ. ඒක අපිට අවුලක් නැහැ කාඩ් පේමන්ට් ඒව දෙන්න. දරාසකෙත් පුළුවන් හරිද? දරාසකෙත් කාඩ් එක දෙන්න පුළුවන්. ඒනට අපිට සේම් නේ ගෙදරට ආවම ඉතින් ඔයා මේවා බඩු ඕඩර් කරද්දි සේම් ප්‍රයිස් එක බලන්න. ඔන්නෝම ප්‍රයිස් එක බලන්න දැන් ටිමෝ එකේ ඕඩර් කරන්නේ. ඉතින් ටිමෝ එක දරාස එක අලිඑක්ස්ප්‍රෙස් එක අලිබබා ඔය වගේ තියෙනවනේ ගොඩක් දේවල්. ඉතින් ඔයාලා මේවයි බඩු ඕඩර් කරද්දි හොඳට රිවිව්ස් බලන්න. හරිද? ඉස්සෙල්ලත් මම ඔයාලට කිව්වා රිවිව්ස් බලලා මේ හොඳට කියවලා බලලා ඕඩර්ස් එක දාන්න. ඊට පස්සේ නම් ගැටලුවක් වෙන්නේ නැහැ. මම කියන්නේ යනවා නම් ඒ කියන්නේ යම් භාණ්ඩයක් ගෙනම හොඳට ඒක බලන්න රිවිව්ස් බලලා ඒ ටික බලලා ඔයා අනිවාර්යෙන් වෙන්න. දැන් කමෙන්ට් දාන්න එපා අපි රිවිව්ස් බලලා එහෙම මේ ඕඩර් එක දෑවේ ඊට පස්සේ අපිට ටිමෝ එකේ මේ වගේ එකක් ආවේ එහෙම කියලා දාන්න එපා. ටිමෝ එකේ නම් ගොඩක් අය කියන්නේ ස්කෑම් එකක් කියලා. ස්කෑම් එකක් වෙන්නත් පුළුවන් තමන්ම ස්කෑම් එකක් කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ම හරියට ඒක බැලුවේ නැතුව ඕඩර් එක දාලා ඊට පස්සේ කියන ස්කෑම් එකක්. ස්කෑම් එකක් කියන කලින් ඔයාලා බලන්න හොඳට ඕඩර් එක දාලා. ඉතින් ටිමෝ එකේ ස්කෑම් එකක් වෙන්නත් පුළුවන්. හරිද? හරියටම කියන්න බෑ මේක ස්කෑම් එකක් නෙමෙයි කියලා. ටිමෝ එකේ ස්කෑම් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගොඩක් අයගේ පළවෙනි ඕඩර්ස් දෙක තුන දැම්ම පස්සේ දවස් 7ක් 10ක් ඇතුළත වෙනවනේ. පරක් වෙන දවසට වෙනම ගානකුත් ගෙවුන්නේ ඩොලර් ගාණක්. ඉතින් දැන් ගොඩක් අය කියනවා දාපු ගමන් එන්නේ නැහැ මාස ගාණක් පරක් වෙනවා. උපරිම මාසයක් විතර පරක් වෙනවා. ඒ දෑවත් දාන එක නෙමෙයි එන්නේ හොඳ ක්වොලිටියක් නැහැ. අන්න ඒව කතා කියනවා. ඉතින් මේක ඇත්තටම කිව්වොත් ඉස්සෙල්ලා මම කිව්වා වගේ මේක ලංකාවේ නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ ඒ වගේ තත්ත්වයක් උදා වෙලයි කියලා හිතනවා. ඒ කියන්නේ දැන් කරන වැඩත් අනුව ඕක හිතා ගන්න පුළුවන්. ඉතින් ඔයා හොඳට බලලා මේ ඔන්ලයින් පේමන්ට් කරනවා නම් ඔයා වෙනම බැංක් කාඩ් එකක් තියාගෙන ඒ කියන්නේ ලොකු මුදල් දාන්න නැතුව රුපියල් 2000ක් 3000ක් ගෙන ඔය තියන්න ඕන. ඒ කියන්නේ තියන්න ඕන කියන්නේ ඔයා ඔන්ලයින් වැඩ කරනවා නම් එක කාඩ් එකක් තියාගන්න. එක කාඩ් එකක් එක ඊමේල් එකක් හදලා තියාගන්න මේව වැඩ කරනවා නම්. ඔයාලගේ පෞද්ගලික account තියෙනවා. ඔය තියෙන ඊමේල් වලින් යන්න එපා. අනිවාර්යයෙන් මේ ස්කෑම් වුණොත් එහෙම ඔයාගේ තියෙන ඩීටේල්ස් නැතිලා එන ප්‍රශ්න කරලා මුහුණ දෙන්න වෙනවනේ. ඒ කියන්නේ ඔයා අමාරු වැටෙනවා අනිවාර්යෙන්. මේ ස්කෑම් වුණොත් එහෙම
දරස් එක නම් ස්කෑම් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔය අපි එක එක වෙබ්සයිට් වල ගියන් පස්සේ ඔය ස්කෑම් වෙලා හැකර්ලා මේව හැක් කරන්න බලනවා. ඒ කියන්නේ ගොඩක්ම ප්ලැට්ෆෝම් කන්න බලන්න ඉන්න හැකර්ලා YouTube එකේ ගත්ත channel උස්සනවා. අන්න ඒ වගේ සීනුත් තියෙනවනේ. ඉතින් ඔයා මේව හොඳට පරිස්සමෙන් මේව පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔන්ලයින් බැංකින් එහෙම කරනවා හොඳට පරිස්සමෙන්. හරි ඉතින් මං හිතනවා මං කියපු විදිහට ඔයාලා මේ බඩු ඕඩර් කරද්දි හොඳට බලන්න කියලා. ඒ කියන්නේ රිවිව්ස් බලලා අනිවාර්යෙන් ඕඩර් එකක් දාන්න. ඒ කියන්නේ ඔයාගේ සල්ලිනේ මේක කැපෙන්නේ නිකම් ඔයාලට හම්බෙන සල්ලිය නම් කමන්නේ. ඔයාලා මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික මේක කැපෙන්නේ. ඉතින් ඔයාලා හොඳට රිවිව්ස් බලලා අනිවාර්යෙන් බලලා දාන්න. ඉතින් මම හිතනවා අද කියලා දීපු විදිහට ඔයාලට වීඩියෝ හොඳට වැදගත් වෙනවා කියලා. ඒ කියන්නේ යම් බඩුවක් ඕඩර් කරන්න හිටියනම් ඔයා ඩරාස් එක හෝ අලිඑක්ස්ප්‍රෙස් එක හෝ ඒ වගේ වෙබ්සයිට් වලින් ඇප් වලින් ඔයා බඩුවක් ඕඩර් කරන්න හිටියනම් ඔයාලට වැදගත් වෙනවා කියලා හිතනවා මම කියලා දීපු විදිහට කරුණු ටික. ඉතින් අනිවාර්යෙන්ම මතක් කරනවා ඔයා අපේ channel එකට අලුත්ම කෙනෙක් නම් යට තියෙන subscribe button එක click කරන්න. කියලා හිතනවා යාළුවෝට බලන්න share කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයාලට ජය වේවා. මම ටෙක් හබ්